ලොකෝ අයියේ මොකෝ වෙන්නේ ඉතින්? ඌ බං ඉන්න බෑ මේ පේන්නේ හැටි. ඩාඩි ඈක් කෙරෙනවා. වට රස්නියන තියෙන්නේ. කියලා වැඩක් නැහැ හොඳේ. කුල්ලමාරු යප්පා. කොච්චියෝ ගිනි ගහන කූටකි. මේක හරියන්නත් එක යමලක බා වැරයක් බොන්න කොහේ හරි. ඊ බං ඒ කොහෙද අර සමනලේ කිව්වත්තේ? මේ කොහෙද බං? කමලෙක් ඉන්නේ මොකද? සමනලේ අර වත්ත බලා ගන්න මහතුන් අයියලයි. බං ඌ මල් වලට වාහන ගෙන්නේ බං ඌට වගේ දෙන යමල් අපි ගිහින් ඔය කුරුම්බියක් බොමුද ගිහින්. ඒකත් ඇත්ත උන්ට හරියට දුවා ගන්නත් බැහැනුනේ. සමනලෙක් නේ බං ඌ. ඌට හැක පියාඹන්න විතරයි. බලාගෙන ආවනම් උඹ බා මේ ළඟ නැහැ කබා. අලාපල්ලා සමනලේ අපි ඉන්නේ කොහෙද කියලා. කොහෙද බං ඔය ගිනිගන්නේ මේ කී? මේ තුන හොමලා ගන්නේ කොහොමද කළා. අරපන් ලොක්කො හිමින් අරේ ඕක රත්න කර. අපි නම් දන්නේ බං බාහිර යාප රාත්‍රී ඉතියක් එකයි. මුළු පරුවාගෙන පහල වලාම. අන්න නැක්කපා බොන්නෝ නැක්කපා. ආගිය බඩවදි. බලා ගන්න ඕනේ මේක තමයි පරිස්සම් කරගන්න පුළුවන් මේ. පාටිලා කලින් බලන් ඉතර වෙලා හරි බඩු පිළිරවල හරි ඉන්නවා. ඒ වටුයි ඔය හරි සීමාවට සමදලේ ඉන්න සීමාව ඔය හරි හොඳයි. දැන් කවුද ගහන්නේ මටත් බෑ. ඔබගේ හැමදේම බඩවදි. බඩ ගෙඩිය වදිනවා බං. හැමදේම බඩ ගෙඩිය වදින. වණි එක තමයි ඇඟ ගැටුවත් එක නියමයි හරිද? මල්ලන් කාපල්. බොඩිය නැගපන් ඔබ. නියමයි. ආයි. එනම් මොරියා නැගන් අදිත් එකට බනපන්. ගානිකෝ බලාපන් නෑ. හරි. මං ඌ දිහා බලනවා ඌ වෙනවද නැද්ද කියලා. උඹ හැබැයි ගෙඩියක් බිම දමන්න එපා. ගාගෙඩිය බලාපන් සමනලයා. මං බය වෙන්න එපා සමනලේට ඔය තරම්. සමනලිය බැද්දි මෙහෙම වවනවන එනකොට උඹට මට දිවා ගන්නත් ඇයි වහපන්කෝ. උඹක කඩපම්කෝ උඹ උච්චර සමලයට බය. අතලා මමන මනාගෙන කන්නේ. ඉක්මනට දමන්න එපා බොනියෝ. ගාගෙඩිය ගෙදර පොල්ලහේ කිව්වා. පොලුත් නෑ ගෙදරකම් තියෙන ඔක්කොම කරන් බලන්න මේව ලෙඩ හැදිලා මේවට. වෙන්න වලු පුතාලා. දාපන්. මෙන්න ගෙඩිය තියෙනවා. අලපන් අම්මට අරේ කෙලියා අත බැරි වුණා. අරුන් අදත් ඇවිල්ලා මගේ ඇට්ටිය කඩනවද කොහෙද? මේ ඇට්ටිය පේන්න බෑ. මගේ ඇට්ටියමයි කඩන්නේ. ගාගෙඩිය ඕබන් ලොකෝ අයියා. ලොකු වෙයිද බං කක්කු සිබර කැදිලා අන්න අර බෙල්ලේ කඩාගෙන දිව්වා බං. අම්ම පැත්තේ. අපෝ කියලා වැඩක් නෑ ඕකයි මේ කරපන්. වයසක උන්නේ ඇලෙක් කනොත් උහුම්. කියලා වැඩ. ඔන්න බනියෝ සමන නැලේ ආයෝ. පුතු අම්මා අනේ පුතු අම්මේ මං ඉවරයි මං ඉවරයි කොළුවනේ ඇවිල්ලා තියෙනවා. උඹ නම් ඇට්ටියක් කිව්වක් කමන්නේ. මේ සමනලනේ මුණ සමනලා කේත කොහෙද අනේ මගේ මෑණිකේ. මං ඉවරයි ලොකු අයියේ ගාගෙඩිය පුතු අම්මේ පලයන් යන්න අම්මා මම තාමත් කුළුඳුල් යකෝ මම ඉඳුල් කරන්න එපා යෝ පලයන් පුතු අම්මා අනේ බොනි. ආයෙ වෙන්න එපා. මන්තු ආයෙ